අද මැයි මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ හෙට තමයි වෙසක් පෝය. අද තමයි ඔන්න ඉතින් මම වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නේ. හදන්න නෙමෙයි. පරණ ගෙනාපු කූඩු තියෙනවා. ඒකෙන් කූඩු දෙකක් අරන් අලව ගන්න තමයි මේ හදන්නේ. ඉතින් හස්බන්ඩ් ගෙදර නැහැ කියන්නේ ඔය විශේෂ දවස් එකක්වත් මම ලොකුවට සමරන්නේ නැහැ. අවුරුදු වෙසක් පොසොන් බර්ත්ඩේස් ඇනිවර්සරිස් ඉතින් හස්බන්ඩ් නැත්තම් ලොකුවට ඒ දේවල් මම සමරන්නේ නැහැ. ඒ ඉතින් මගේ හැටි. නමුත් ඉතින් දැන් වෙසක් වලට හැම ගෙදරකම වෙසක් කූඩුවක් එල්ලද්දී බල්බ් බැලක් දාද්දී පහනක් පත්තු කරද්දී අපේ ගෙදර විතරක් පාළුවට තියන්න බෑනේ. ඒ නිසා ඉතින් මං හිතුවා වෙසක් කූඩු දෙකක් අලවගෙන බල්බ් වැල් දාගන්නවා කියලා. ඒ දේවල් ඔක්කොමත් හරි. දැන් ඉතින් හස්බන්ඩ් නැහැ කියන්නේ මව දන්සල් එක්ක කරන් යන්නත් කවුරුවත් නැහැ. හස්බන්ඩ් හිටියානම් ඉතින් මගේ කියවිල්ලට හරි කොහෙට හරි මාව එක්ක කරන් යනවා. හිත සනස ගන්නත් ඕනේ හින්දා මං ආසම දන්සල් වලින් දෙන කෑම ටිකක් මං ගෙදරම හදාගත්තා. එහෙනම් ඉතින් එකතු වෙලා ඉන්න අපි බලමු අද දවසේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද බුදු පිළිම වහන්සේ දෝවනය කරන්නත් තියෙනවා. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්නකෝ. උදේ තිබුණ පොඩි වැඩ ටිකත් ඉවර කරගෙන ඔන්න ඉතින් දැන් වෙසක් කූඩු අලවන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සේරටම කලින් නේල්ස් ටිකත් ක්ලීන් කරන් ඉන්නකෝ. ඒක දකිද්දිත් නිකන් හිතට හරි අවුල්. සාමාන්‍යයෙන් වෙසක් කූඩු අලවන වැඩ කරන්නේ ගෙදර කට්ටියම එකට එකතු වෙලානේ. ඉතින් අද මගෙත් එක්ක මේ වැඩේට ගෙදර කවුරුත් නැහැ. තනියමනේ මට මේක කරන්න වෙන්නේ. ඉතින් ගොඩක් වෙලා මේ වගේ වැඩ කර එක දිගට ඉඳගෙන ඉන්න ගියපුවාම කම්මැලි හිතෙනවනේ. ඉතින් මේ වැඩේ පොඩ්ඩක් ඇඟට දාගන්න ඕනේ නිසා මං ඉස්සෙල්ලාම හඳුන් කූරුත් පත්තු කරගත්තා. ඉන්පස්සේ කාගම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවකුත් දාගත්තා. ඔන්න ඉතින් ඒ ඔක්කොම කරලා දැන් මං වැඩේ පටන් ගන්නයි හදන්නේ. වෙසක් කූඩු අලවන වැඩේට මට සෑහෙන වෙලාවක් යනවා. මොකද මට ගොඩාක් නීට් එකට මේ කූඩු අලව ගන්න ඕනේ. එහෙන් මෙහෙන් රැලි වෙලා ඇදිලා තියෙද්දි හිතට හරි අවුල්. ඒ නිසා ඉතින් වෙලාව ගත වුණත් කූඩු දෙක ලස්සනට තියෙන්න ඕනේ. ලොකු මොස්තර කූඩු නැහැ. අටපට්ටම් දෙකකුයි නෙළුම් මලකුයි තමයි මං අවසානයේදී අලව ගත්තේ. මේ බ්ලොග් එක බලද්දී වෙසක් ඉවර වෙලත් තියෙයි. ඉතින් ඔයාලගේ පැත්තේ වෙසක් කොහොමද? ඔයාලා කූඩු හැදුවද? වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? ඒවත් පහලින් කමෙන්ට් කරන් යන්න එහෙනම්. මං ඔයාලට කිව්වනේ හස්බන්ඩ් නැති නිසා දන්සල් යන්න විදිහක් නැහැ. දන්සල් වල දෙන කෑම අද මං ගෙදර හදනවා කියලා. ඉතින් ඔයාලා දකින්න නැති මං උදේම සීනි සම්බල් බන් එකක් හදාගෙන කෑවා. ඉන්පස්සේ පාර පැත්තට ගියා ගැටපිච්ච මල් ටිකක් කඩන් එන්න. මල් තිබුණේ නැහැ. ඉතින් වටයක් දාලා ඇවිල්ලා ඉන්පස්සේ මම මඤ්ඤොක්කයි පොළොයි කෑවා. දැන් ඉතින් වෙලාව උදේ 10යි. මගේ ටී ටයිම් එකටත් වෙලාව හරි. එක තැනකට වෙලා තනියම මේ වගේ කම්මැලිකමේ වැඩ කරද්දී හරියට පොඩි බඩගිනි එනවා. මොනවා හරි කන්න හිතෙනවා. ඔයාලටත් එහෙමනේ ඉතින්. ඔන්න ඒ හින්දා තේ එකක් දාගත්තා. ආසම බිස්කට් එකකුත් තියෙනවා. මේ පාර දන්සල් වන්දන යන හස්බන්ඩ් නැහැ කියලා මම ඔයාලට කිව්වනේ. ඒ හින්දා ඉතින් මං යන්න ආස දන්සල් වල කෑම චාතු ටික ඔක්කොම ගෙදර මැව්වා. තේ බිස්කට් එහෙනම් තේ එකක් බීලා ඉමු. අතුදුනන එන්න කන්න හස්බන්ඩ් එක ජෝඩු දාලා අර මේ රවුම් ගන්න ගියාට මේ
තනියෙන් කොහෙවත් යන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ. ඒ නිසා ඉතින් මේ අවුරුද්දේ ගෙදරට වෙලා ඉන්නවා. හරි. ඔන්න එහෙනම් තේයි බිස්කටුයි දන්සලකටත් ගියා කියලා හිතමුකෝ. දැන් ආයෙත් වැඩ පටන් ගත්තා. කූඩුව දැන් මෙච්චරක් දුරට අලවලා ඉවර කරගෙන තියෙන්නේ. මම ගිය අවුරුද්දෙත් අලව ගත්තේ කහ පාටින් ලස්සන අටපට්ටම් දෙකක්. ඉතින් මේ පාරත් කහ පාටින්ම තමයි ඇලෙව්වේ. රැට ලස්සනට ලයිට් දාපුවාම පේන හින්දා. දැන් බුදු පිළිම වහන්සේ දෝවනය කරගන්න තමයි හදන්නේ. ඉතින් හස්බන්ඩ් කරන්න හිටියේ. නමුත් එයාට බැරි වුණා. ඉතින් මං හිතුවා අද කොහොම හරි කරන්න ඕනේ කියලා. ඔයාලා දැක්කනේ මම උදේ ගැටපිච්ච මල් කඩන්න ගිහිල්ලා පාර දෙපැත්තේ තිබුණ මල් කවුරු හරි කඩන් ගිහින් හින්දා ආපහු ආවා. ඉතින් මම බුදු පිළිම වහන්සේ දෝවනය කරලා අවසානයේදී සමන් පිච්ච හරි ගැටපිච්ච හරි මල් වතුරේ දාලා ඒ සුවඳ පැන් වලින් තමයි අවසානයේදී දෝවනය කරන්නේ. ඉතින් අද ගැටපිච්ච තිබුණේ නැති නිසා මං ඉද්දමල් කඩලා වතුරේ දාලා තිබ්බා. ඉතින් අවසානයේදී පිළිම වහන්සේ දෝවනය කළේ ඒ මල් දාපු වතුරේ. ඒ වැඩෙත් ඉවර කළා. ඔන්න ඉතින් මම ලන්ච් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ලන්ච් එකත් දන්සල් වල දෙන විදිහටම හදාගත්තා. නමුත් ඉතින් අද මට පපඩම් බැද බැද ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ෆ්‍රිජ් එකේ තිබුණ තඹගත්ත බිත්තරයක් අරගෙන පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගත්තා. ඉතින් කහබත් එක්ක පරිප්පු හදලා තියෙනවා. මං හදන රසම රස සීනි සම්බල් එක තියෙනවා. ඔන්න ඉතින් ලන්ච් එකෙන් පස්සේ ආයෙත් වැඩ පටන් ගත්තා. දැන් කූඩුවේ වැඩ මෙච්චරක් ඉවර කරලා තියෙන්නේ. රැලි දාන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව හවස 3:00යි. ඉතින් ඔයාලා දැක්කනේ උදේ මං අයිස් කොෆි එකක් හදාගත්තා. දැන් ඉතින් මම ඒක බොන්න තමයි හදන්නේ. ගානට කිරි, ගානට කෝපි, ගානට සීනි දාලා රසම රස අයිස් කොෆි එකක්. හදපු ඔක්කොම කෑමත් හරි මේකත් හරි. ඉතින් මං ගොඩක්ම ආස වුණේ අයිස් කොෆි එකට. දැන් කූඩුවේ වැඩ ගොඩාක් අවසන්. රැලි ටික දාලා ඉවර කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් බලලා කියන්නකෝ මගේ කූඩු ලස්සනයිද කොහොමද කියලා. මේක තමයි වෙසක් කුඩු අලවන වැඩේදී මං ආසම පාට් එක. රැලි කපලා දිග අරින එක.
ඊළඟට මට කන්න තියෙනවා අඹ අච්චාරු. මේකත් හරිම රසයි. ඉතින් මම රස කර කර කනවා පේනවනේ. ඉතින් කියන්නකෝ ඔයාලටත් මේ වගේ දන්සල් මගදී හම්බුණාද කියලා? හිමිහිට වෙසක් කූඩු දෙකක්ම අලවලා ඉවර කරගත්තා. දැන් ඉතින් බල්බ් ටික චෙක් කරගන්න ඕනේ. මොකද ඒවා ගිය අවුරුද්දේ ගෙනාව බල්බ් වැඩ කරනවද දන්නේ නැහැ. බලමුකෝ එහෙනම්. හරි ලයිටුත් ඔක්කොම වැඩ. ඉතින් දැන් හෙට තාත්තා ආවට පස්සේ මේ ටික ඔක්කොම සෙට් කරගන්න තමයි තියෙන්නේ. මේ තියෙන අවසාන දන්සල කොත්තමල්ලි. එහෙනම් ඉතින් අදත් ගිහින් එන්නම්. ආයෙත් ලස්සන බ්ලොග් එකකින් අපි හමු වෙමු.